අයිබෝන් ලෝකයේ වේගයෙන්ම දියුණු වන රටවල් අතර ලංකාව සිව්වෙනි තැනට හතරවෙනි තැනට මෙන්න ප්‍රවෘත්ති හැම තැනම පේන්න ගත්තා ඊයේ දිනේදී විශේෂයෙන්ම ආණ්ඩුවට හිතකර මාධ්‍ය වගේම මේ දෙරණ වගේ ආයතන වලුත් මේ ප්‍රවෘත්තිය මේ හෙඩ්ලයින් එක උඩින් හෙඩ්ලයින් එක දාලා ගැහුවා දිනමින ඒ වගේ සමාජ මාධ්‍ය එතකොට විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය හැම තැනින්ම මෙන්න මේ හෙඩ්ලයින් එක දැම්මා මෙන්න අපිත් බැලුවා ඇත්තටම මෙහෙමයි ඇත්තටම මේක වෙන්න පුළුවන් ඇත්තටම සතුටුයි ලංකාව ලෝකයේම වේගයෙන්ම දියුණු වෙන රටවල් වලින් හතර කියන්නේ තව පොඩි කලක් යද්දී දියුණු රටකටපත් වෙනවනේ ඉතින් ඇත්තටම සතුටුයි සතුටක් එක්ක අපි බැලුවා මේක තෝරලා බලලා මොකද මේ කියන කට්ටිය මුලින්ම මේ ප්‍රවෘත්ති එළියට ආවේ දිනමින එතකොට එතනින් ගියාම අර නිවුස් මොකද්ද 4 නිවුස් කියලා අර තියෙන ගල්ලංගුරු කුමාරගේ අන්න ওই වගේ මාධ්‍ය හරහා තමයි මේක ගැහුවේ මේ වචන හරබය මෙන්න කරුණු හොයලා බැලුවාම මේක තනිකර අමූලික බොරුවක් මේ වෙන දත්ත වගේක් අරගෙන දත්ත බොරුවට අමුණලා පටලවලා මේ වැරදි හෙඩ්ලයින් එකක් ගහනවා ලෝකේ වේගයෙන්ම දියුණු වෙන රටවල් අතර අංක 4ට කියලා කිසිම ඒ දියුණුවක් කියන එක ගෑවිලාවත් නැහැ ඇත්ත ඒ ඇත්ත වාර්තාව අරන් බැලුවාම ඒ වාර්තාව ඇවිල්ලා මේ වෙන දෙයක් සම්බන්ධව තියෙන. ඉතින් මෙන්න මේ ගැන කරුණු සාක්ෂි සහිතව එලි කරන්න තමයි අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ හැමදාම වගේ ඉල්ලා සිටිනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ අලුත්ම තොරතුරු මේ සමාජ මාධ්‍යවල යන වැරදි මත පෙන්නලා ඒවා එලි කරනවා මේ වැරදි දේවල්. ඉතින් ඒ වගේම ඉල්ලා සිටිනවා වීඩියෝ එක අවසානයේ වෙනතෙක් නරඹන්න කියලා. අද පොඩ්ඩක් මූලික මාතෘකාවට එන්න ඉස්සෙල්ලා මෙන්න තවත් තියෙනවා ප්‍රවෘත්තියක් සජබය මතුගම මේ තියෙන ඔයගොල්ලන්ටත් පේනවා ඇති මතුගම සමූපකාරයේ බහුතර බලය සජබය ප්‍රමුඛ විපක්ෂ දිනාගෙන තියෙනවා. ඉතින් මේක හොදාමත්ම ජයග්‍රහණයක්. ගම් මට්ටමේ බිම් මට්ටමේ අපි ඊට ඉස්සෙල්ලත් වැඩසටහනක් ගෙනාවා අනිකුත් පැතිවල කොහොමද සජබය ප්‍රමුඛ විපක්ෂය ඒ සමූපකාරය දෙන්න කියලා දැන් මතුගම තත්ත්වෙත් ඕකයි මොහොවා ආර්ථික මේ බොරු කතා මේ බොරුවල් හදන්නේ මිනිස්සුන්ට මේවා වසං කරන්න මේ තේරෙනවා දැන් බිම ගලවිගෙන යන්නේ කියලා. ඉතින් සමාජ මාධ්‍ය හරහා බොරු ගොතනවා. හැබැයි ගම් මට්ටමට බිම් මට්ටමට ගිහින් මිනිස්සෙට කිව්වත් ලංකාව ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන හතරවෙනි ආර්ථිකය කියලා හොඳෙන් දෙකක් අහගන්න පුළුවන්. මොකද මේ මිනිස්සුන්ගේ ආර්ථිකය දිනෙන් දින පහළට යනවා. දැන් ඔන්න ප්‍රවෘත්ති යනවා මේ තියෙන දිනමින මම මේ සමහර ඒවා මේ ඔය ආණ්ඩුවට හිතවාදී මාධ්‍යවල දැන් මේ ක්ලිප් කෑලි මම මෙතන සමහරලාට දානවනේ හිතවාදී ඒවා දාන්නේ නැහැ මොකද රිපෝට් කළා කොපිරයිට්ස් ගහන්න ඒ වගේ මේකකුත් පටන් අරන් තියනවා මේගොල්ලෝ අපි දැම්මහම දැන් දිනමින එකේ ෆොටෝ එකක් මොන හරි දාලා ගැව්වොත් වෙන්න අපේ ප්‍රවෘත්ති උදුරලා ගන්නවා කියලා ඒ වගේ කොපිරයිට්ස් අදින්න පුළුවන් ඒ නිසා ඒක තියෙනවා මේ දිනමිනේ දාපු එක ඕනනම් දිනමින Facebook පිටුවට ගියොත් ඔයගොල්ලන්ටත් බලා ගන්න පුළුවන් වෙයි ශ්‍රී ලංකාව ලෝ වේගයෙන්ම දියුණු වෙන රටවල් අතර හතරවෙනි ස්ථානය ඒ වගේ හැම තැනම මේ තව එකක දාලා තියෙනවා ලෝව වේගයෙන්ම දියුණු වෙන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට මේක දාලා තියෙන නිවුස් සෙන්ටර්. ඉතින් මේක ගිහිල්ලා හොයලා බැලුවාම මේක මේ මොකද දියුණු වෙන රටක් කියන්නේ ආර්ථිකමය වශයෙන් දියුණු වෙලා එතකොට ලංකාවේ දල ජාතික නිෂ්පාදනය වැඩි වෙලා එතනින් ගියා මේ නිෂ්පාදනය වැඩිවීම බිම් මට්ටමට ගිහිල්ලා මිනිසුන්ගේ අතේ මුදල් ගැවසිලා ඔවුන්ගේ ආර්ථික තත්ත්වයක් වැඩි වෙලා අන්න එහෙමනේ රටක් දියුණු වෙනවා කියන්නේ. මේක මොකද්ද මේ කියලා තියෙන්නේ? මේ ඇවිල්ලා වෙන මුකුත් නෙවෙයි. දැන් මේ මෙතන අපි මේ වාර්තාව ගත්තා. මේ තියෙන්නේ ওই වාර්තාව ඇවිල්ලා 2025 දාපු වාර්තාවක් Institute of International Finance කියලා මේ ඇමරිකාවේ වොෂින්ටන් DC වල තියෙන ආයතනයකින් ආපු වාර්තාවක්. මේ වාර්තාව දැන් අනිත් එක මේ IIF කියලා තියෙනවානේ. මේක Institute of International Finance. දැන් මේක සමහරු එකපාරට හිතන්නේ මේ IMF වාර්තාවක මෙන්න එහෙමත් දාලා තියෙනවා. IMF එකෙන් කිව්වා ඒ වගේ. හරි. මේක කිසි වෙන කිසිම දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා මේ තියෙන්නේ ඒ වාර්තාව ඇවිල්ලා Investor Relations and Debt Transparency Report. මේ කියන්නේ මේක ඇවිල්ලා මේ වාර්තාවෙන් තියෙන ආර්ථිකයට සම්බන්ධ කිසිම දෙයක් නෙවෙයි මේ වාර්තාවෙන් කෙලින්ම තියෙන්නේ ණය විනිවිදභාවය සහ මේ ශ්‍රී ලංකාවේ ආයෝජකයන් අතර තියෙන සම්බන්ධතා ලෝකයේ රටවල් වල ණය විනිවිදභාවය සහ ආයෝජකයන් අතර තියෙන සම්බන්ධතා
මොන රටවල් වලද හොඳ මොන රටවල් වලටද හොඳ නැත්තේ. අනික මේ රිපෝට් එකේ මේ අරන් තියෙන රිපෝට් එකේ දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා ඇති ඒගොල්ලෝ අරන් තියෙන්නේ මේ තියෙන investor relations and debt transparency report emerging 54 emerging markets and developing countries ලෝකේ දියුණු වෙන රටවල් විතරයි මේකට අරගෙනක් තියෙන්නේ. එතකොට දැන් මේකට කිසිම ආර්ථික කිසිම දෙයක් සම්බන්ධ නැහැ මේ ණය සම්බන්ධතා ණය කොහොමද හරියට විනිවිදභාවයෙන් පෙන්වන්නේ ඔන්න ඔය පිළිබඳව අරගත්ත රිපෝට් එක තමයි ලංකාව 4 වෙනි ස්ථානයට ඉන්නේ. 4 වෙනි ස්ථානයට ඉන්නේ කියන්නේ මොකද්ද? දියුණුව. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ දියුණුව අතරින් වැඩියෙන්ම දියුණු වෙච්ච අයගෙන් 4 වෙනි ස්ථානේ. හැබැයි දැන් ඕගොල්ලෝ මේක බලන්න. නමුත් ඒ අතරින් ගත්තාම දියුණුව පැත්තකට දාලා ලකුණු මට්ටම ගමු. ලකුණු මට්ටමෙන් මේගොල්ලෝ 50න් ලකුණු දීලා තියෙන්නේ. ඒ ලකුණු මට්ටමෙන් ගත්තාම මේ ලංකාවේ ඉන්නේ මේ මැදටත් පල්ලෙහා. ඔය සැම්බියා ඔය තනින් ගියාම දැන් ඕගොල්ලන්ට මෙතන ඒ ලිස්ට් එක පේනවා ඇති. ඒ මැදිනුත් පල්ලෙහා ඉන්න අපිට ඉස්සලා ඉන්නවා මේ තියෙන්නේ මොරොක්කෝ ඉන්නවා, කෙන්යා, ගහනා, තායිලන්ඩ්, ජමයිකා ඔය අතරින් තමයි ලංකාව ඉන්නේ මැදිනුත් පල්ලෙහා. හැබැයි අර ගිය අවුරුද්දෙත් එක්ක සංසන්දනය කරද්දී දියුණුවෙන් ඔන්න 4 වෙනි ස්ථානයේ ඉන්නවා. දැන් මේ දියුණුව ගමුකෝ. මේ දියුණු වෙලා තියෙන්නේ මේගොල්ලොන්ගේ හොඳ කමකටද? නෑ. මේගොල්ලොන්ගේ හොඳ කරපණකට නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා IMF එකත් එක්ක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ගෙනාවා මතකනේ මහ බැංකු පනත ගෙනාවා. මහ බැංකුව අර රජයත් එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරන්න මහ බැංකු පනත ගෙනාවා. එතනින් ගියාම දූෂණ විරෝධී පනත ගෙනාවා. එතකොට විනිවිදභාවය පෙන්නලා ඒ ඔක්කොම බලන්න විනිවිදභාවය ඇති කරන්න දූෂණ විරෝධී පනත ගෙනාවා. ඊට පස්සේ රාජ්‍ය මූල්‍ය කර්මනාකරණ පනත ගෙනාවා. ඒකෙන් රාජ්‍ය මූල්‍ය රජයේ ආයතනවල මූල්‍යමය විනිවිදභාවය මෙන්න මේ පනත් 2023 24 ගෙනල්ලා ඕකේ ප්‍රතිඵල පනත ගෙනපු ගමන්ම එදා එක රැයින් ප්‍රතිඵල එන්නේ නැහනේ. අන්න ඕවා සිස්ටම් ඇතුළට දුවලා ඕවා හරියට ක්‍රියාත්මක වෙනකොට තමයි මේ 2000 මේ ඇවිල්ලා මේ රිපෝට් එක ඇවිල්ලා මේක තියෙන්නේ මේගොල්ලෝ කෙලින්ම මෙතන කියලා තියෙනවා 2025 රිපෝට් එක. එතකොට 2025 රිපෝට් එක හදන්න ගන්නේ ඊට ඉස්සෙල්ලා අවුරුදු වල ඒවනේ. 2025 මේ අවසාන දවසේ හදන්නේ නැහනේ. ඊට ඉස්සෙල්ලා අවුරුදු වල මේ පහුගිය ආණ්ඩුව වලින් කරපු ඒ IMF එක නිසා ඒගොල්ලෝ කියලා ලංකාවේ මේ යන මූල්‍ය ප්‍රතිපත්තිය එතකොට ණය ප්‍රතිව්‍යුහගතකරණය අන්න ඒව හරහා වෙච්ච ඒ ධනාත්මක වෙනස්කම් නිසා තමයි මේ දර්ශකයේ වැඩි වෙලා තියෙන්නේ. අනික මේ දර්ශකයේ වැඩි වෙලා තියෙන්නේ මේ ලංකාව මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පළවෙනි දෙවෙනි ස්ථානේ නෙවෙයි. අර වැඩිවීම අතින් වේගය වැඩි. ඒ කියන්නේ උදාහරණයක වශයෙන් අපි හිතමු ඔන්න පන්තියක ළමයි ඉන්නවා. මේ පන්තියක ළමයි 100ක් ඉන්නවා කියමු. මේ 100න් අපි අයින් කරනවා 30ක්ම මේගොල්ලෝ අර දියුණු රටවල. ඒ කියන්නේ මේගොල්ලෝ විභාගේ පාස් වෙච්ච අය. ඒක මොකද මේ රිපෝට් එකේ දියුණු රටවල් නෑ දියුණු වෙමින් පවතින රටවල් විතරයි. උදාහරණයක් වශයෙන් 30ක් අයින් කරා කියමු. දැන් ෆේල් වෙච්ච අයට තව අවස්ථාවක් දෙනවා ඔයගොල්ලෝ වැඩ පෙන්නන්න කියලා. මෙන්න වැඩ පෙන්නන්න කියලා දෙන කට්ටිය එකතු කරලා වැඩ පෙන්නන්න දෙද්දී ලංකාව ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ අපි හිතමු 50න් 20යි ගන්න ලකුණු. ඊළඟ සැරේත් අවස්ථාව දෙනවා පෙන්නන්න වැඩ පෙන්නන්න කියලා. මෙන්න ඊළඟ අවස්ථාවේදී ලංකාව අර 50න් 20 ගන්න එක 50න් 30 විතර වෙනවා. හොඳ ටිකක් 10ක වැඩිවීමක්. අන්න ඒ වැඩිවීම අතරින් බලද්දී අර වැඩිවීමේ ප්‍රතිශතය තමයි ලංකාව 4 වෙනි ස්ථානයට ඉන්නේ. ඒකත් මේ ආණ්ඩුවේ කරපු දෙයක් නිසා නෙවෙයි. අර පහුගිය ආණ්ඩුව වලින් අර මම කියපු අනපනත් සහ තවත් ඊට වඩා තව පනත් කීපයක් ගෙනාවා. අන්න ඒ පනත් නිසා වෙච්ච ඒ IMF එක මේ දැන් මේ ආණ්ඩුවයි කිව්වේ IMF එකේ ගිහිල්ලා ගොඩ ගිය රටක් නැහැ කියලා නරුණ කිව්වේ. ඔන්න IMF එකට ගිය නිසා එන ප්‍රතිඵල දැන් මැද තැන වුණත් ටික ලංකාව දියුණු වෙගෙන යන්නේ ඒකයි. හැබැයි මේක ඇවිල්ලා මේ කියනවා වගේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටක්ද? ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ අතට සල්ලි ගිහිල්ලා එතකොට ලංකාවේ දල ජාතික නිෂ්පාදනය වැඩි වෙලා එතනින් ගියාම අනිකුත් සෞඛ්‍ය ක්ෂේත්‍ර, කෘෂිකර්ම ක්ෂේත්‍ර ඒවා දියුණු වෙලා ඒවද නැහැ. ඒව නෙවෙයි මේ ණය මේ ආයෝජකයන් අතර තියෙන ඒ සම්බන්ධතාවය සහ ලංකාවේ ණය පිළිබඳ විනිවිදභාවය මේ කොහෙත්තම ආර්ථිකයට සම්බන්ධ නැති කොහෙත්තම සම්බන්ධ නැති වාර්තාවක් අරන් මේක හරවලා ගහනවා ලෝකයේ 4 වෙනියටම දියුණු වෙන වේගයෙන්ම දියුණු වෙන ආර්ථිකය තියෙනවා කියලා. මේකේ මේ ආර්ථිකයට සම්බන්ධ කිසි දෙයක් නැහැ. අඩු ගානේ පෙන්නුවා නම් මේ ආයෝජන මෙන්න ලෝකයේ 4 වෙනියට වැඩියෙන්ම ආයෝජන ආපු රට කියලා.
එහෙම කිසි දෙයක් නැහැ. අර නැවතත් කියනවා ඒක අයිමත් මම පැහැදිලි කරනවා. මොකද මේක හැමෝටම මේ බලන හැමෝම තව කෙනෙක් මේවා කියනවා නම් ඕගොල්ලොත් කියන්නේ මේ ඇවිල්ලා මේ ප්‍රවෘත්ති බොරු. මෙන්න ඇත්ත తත්වය. මේවා වහනවා කියලා. මේකේ නැවතත් කිව්වොත් මම මෙතන වෙනමමත් ගත්තා. මේ තියෙන්නේ මේකේ පෙන්නලා තියෙන්නේ මෙය ආයෝජන සම්බන්ධතා ණය විනිවිදභාවය යන නිශ්චිත දර්ශක වැඩිවීම පිළිබඳව ශ්‍රේණිගත කිරීමකි. එය සමස්ත ආර්ථික සංවර්ධනය GDP දළ ජාතික නිෂ්පාදනය වර්ධනය හෝ පවතින ජීවන මට්ටම පිළිබඳ ශ්‍රේණිගත කිරීමක් නොවේ. මේක AI වලිනුත් ඇහුවාම එහෙම තියෙනවා. මෙන්න ඊට පස්සේ බැලුවා හරි දැන් අඩු ගානේ මෙහෙම කියද්දි දැන් මෙහෙම හෙඩ්ලයින් ගහද්දි 4 වෙනියට ලෝකයේ දියුණු වෙන එකක් කියලා වෙනමමත් තියෙනවා. ලංකාව දැන් මේ ලෝකයේ කීය වෙනියටද දියුණු වෙන්නේ කියලා බැලුවා. මේ කියන්නේ කීවෙනි ස්ථානයේද දියුණු වෙන රටක් වශයෙන් තියෙන්නේ කියලා. මේ තියෙන්නේ එහෙම ඇහුවාම අපි ඇහුවා මේ පළවෙනි 50වත් අඩු ගානේ ලංකාවේ ඉන්නවද කියලා. පළවෙනි 50වත් මේ තියෙන මේකේ පෙන්නන විදියට මේ අවශ්‍ය ඉතාමත්ම අලුත්ම දත්ත අරගෙන බැලුවත් ලංකාව පළවෙනි 50ටවත් නැත. ඉතින් මෙහෙම ඇත්ත තියෙද්දි බලන්න මාධ්‍ය කොච්චර මිනිස්සු රවට්ටනවද කියලා ආණ්ඩුවෙන් ගහපු එක අනිකුත් මාධ්‍යත් අරන් ගියා. ඊට පස්සේ යටින් දාලා තියෙන වෙන දර්ශක සමහර නිවුස් වල තියෙනවා මෙන්න මේක වාර්තාව තියෙන මෙන්න මේ ආයෝජකයන් පිළිබඳ එකයි ඔය ණය විනිවිදභාවය එකයි. ඕවා කවුරුත් කියවන්නේ නැහැ නේ. අර තම්නේල් එක යන්නේ දාන රූපේ දාලා දැන් අපි දකිනවා සමහර JPI දාලා තියෙනවා මේව දකින්න ඇස්පින් කරලා තියෙනවා. තව ඉදිරියට ලෝකේ අපි දියුණු රටක ජීවත් වෙන පුරවැසියන් වෙයි. බලන්න කොච්චර ඇත්තට මේ මිනිස්සු කොච්චර මෝඩද. අනුරට රැවටිච්ච මිනිස්සුනේ, කයියට බොරුවට රැවටිච්ච මිනිස්සුනේ. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකටත් ඔය ජෙබයියන්ව රවට්ටන්න ලේසි. ඕන් බලන්න ඒක බලලා මේකේ මොකද්ද සෝස් එක, මූලාශ්‍රය මොකද්ද? මේ මූලාශ්‍රයේ තියෙන එකමද මේ ලංකාවේ මේ මාධ්‍ය ආයතනවල හැටි දන්නවනේ. ඒවා කියන්නේ. එහෙම බලලවත් කරන්න අන්තිමට මෙන්න ඇත්ත මෙන්න මේ ලංකාවේ ජීවන තත්ත්වයකටත් ආර්ථිකයටත් දළ ජාතික නිෂ්පාදනයටත් කොහෙත්තම සංසන්දනය වෙන්නේ නැති. ඒ වගේම අර මේ 4 වෙනි ස්ථානෙත් ඉන්නේ මිනිස්සු හිතන්නේ ලෝකයේ කිව්වම ලෝකේ හැම රටක්ම නෑ. මේකට අරන් තියෙන්නේ මේ දියුණු වෙන ආර්ථික කීපයක් විතරයි. රටවල් මෙතන බැලුවම ওই ලිස්ට් එකේ මම දැම්මනේ ඉස්සෙල්ලා. රටවල් උතන මං හිතන්නේ 60ක්වත් නෑ. ඒ 60න් අපි ඒ දර්ශකය අනුව ගත්තත් ඉන්නේ මැදනුත් පල්ලෙහා. අර දියුණුවනින් ගිය අවුරුද්දේ දියුණුවයි මේ අවුරුද්දේ දියුණුවයි අතර වෙනස තමයි වැඩි වෙලා තියෙන්නේ. නැවතත් මං සාරාංශව කිව්වොත් ඒ වැඩි වෙලා තියෙන්නේ මේගොල්ලොන්ගේ කෙරුවාව නිසා නෙවෙයි, IMF එක නිසා අපි අර ගෙනාපු අනපනත් නිසා ඒ ණය විනිවිදභාවය. එතකොට එතනින් ගියාම මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඒ ශක්තිමත් අඩිතාලම මීට අවුරුදු ගාණක්කට ඉස්සෙල්ලා 2023 24 වසරවල වල වැටිච්චකේ ප්‍රතිඵල තමයි දැන් එන්නේ. ඉතින් මට කියන්න ඕන උනේ මේකයි, බලන්න හිතලා මේ වගේ සම්පූර්ණයෙන් පොඩ්ඩක් හරි ළඟින් යන එක අඩු ගානේ මේක එක ආර්ථික දර්ශකයක් තිබ්බනම් තව කමන්නේ. කොහෙත්තම ආර්ථිකයට ගැලපෙන්න එක නැති එකක් අරගෙන කොහොමද ඒ මාධ්‍ය ඒ ප්‍රොපගැන්ඩා එක කොහොමද මේ කැම්පේන් එක ගියේ කියලා. හැබැයි ගම් මට්ටමට බිම් මට්ටමට ගියාම මිනිස්සු බලයි මේ මොන කුණු හර්පයක්ද කියන්නේ කියලා. ගිය අවුරුද්දේ රුපියල් 1000කින් කරපු වැඩ ටික මේ අවුරුද්දේ රුපියල් 1000කින් කරගන්න පුළුවන්. ඕකෝ දියුණුවක් තියෙනවා නම් අඩු ගානේ හරි අපි හිතමු 1000න් කරගන්න වැඩ බෑ මේ බඩු මිල ගණන් ඒවා ලෝක තත්ත්වයක් එක්ක ඉහළ ගිහිල්ලා කියලා. එහෙනම් අඩු ගානේ ගිය අවුරුද්දේ 18ට වඩා මේ අවුරුද්දේ තමුන්ගේ ආදායම 1100ක් 1200ක් වුණාත් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දට වඩා ආදායමත් අඩු වෙලා මිනිස්සුන්ගේ තවත් බදු බර වැඩි වෙලා තවත් හැම දෙයකම බෙහෙත් පෙත්තේ සිට හැම දෙයකම මිල වැඩි වෙලා ඉස්පිරිතාලයකට ගියාම බෙහෙත් ගන්න වෙන්නේ පරීක්ෂණයක් කරගන්න වෙන්නේ පිටින්. ලෝකේ 4 වෙනි තමයි. ලෝකේ 4 වෙනියට පල්ලෙහාට යන ආර්ථිකය. එතන මුදල් IMF එකෙන් ඔන්න දැන් අනුතුරු අඟවලා තියෙනවා. අර මං හැමදාම කියනවා වගේ ඩොලර් සංචිත මේගොල්ලන්ට වැඩි කරගන්න බැරි වෙලා තියෙනවා. ආයෝජකයන් මහ පරිමාණයේ ආයෝජකයන් නැහැ. ඔන්න තත්ත්වයේ මේව වහන්න සමූපකාරත් දිගට හරහට පරදිගෙන යද්දි මේව වහන්න ආණ්ඩුව පැලවත් එකතු වෙලා මේ ගහන අර වෙන වාර්තාවක් අරන් කොහෙත්ම නැති එකක් අරන් වෙන හෙඩ්ලයින් ගහලා මිනිස්සුන්ව නිකන් අයිත් නෑ සීනි බෝල ටිකක් දෙන කකා ඉන්න කියලා සමහරුන් මොඩ ආණ්ඩුවට රැවටිච්ච අය මේවා කකා රස විඳිනවා. අන්තිමට තේරෙන්නේ නැහැ ඒකෙන් වෙන විපත තමුන්ගේ ගේ ඉස්සරහට එනකම්ම මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි මට අද කියන්න ඕන උනේ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell button එක ඔබන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.